තෙරුවන් සරණ හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම අද සියලුම දෙනාට මුල අමතක වෙලා තියෙන්නේ. ඇත්තම තත්ත්ව කියනවා නම් එදා ඒ 2009 ඒ ඉවරුණු යුද්ධය අද සියලු දෙනාටම අමතක වෙලා තියෙන්නේ. මොකද ඔය ඊයේ මහලොකුට උද්ඝෝෂණය කරපු දේශපාලඥයෝ දන්නේ නැහැ එදා යුද්ධයක් තිබ්බදවත් කියලා. මොකද ඒ තරමට අමතක වෙලා තියෙන්නේ. මොකද නැගෙනහිරින් වාකරෙන් පටන් ගත්ත මෙහෙවම ගහද්දී ඔය හිටපු ඔක්කොමලා බයේ දිව්වේ, පැනලා දිව්වේ. අනික තමයි කියන්න ඕනේ ඒ යුද්ධ ඉවර කරේ සිංහල බෞද්ධ කොල්ලෝ, සිංහල කොල්ලෝ එඩිතර රටේ ජාතියට ආදරය කරන, රටට ආදරය කරන හොඳ අම්මගේ තාත්තගේ හොඳ කිරි බීපු හොඳ හයිය තියෙන කොල්ලෝ සෙට් එකක් තමයි මේ යුද්ධ ඉවර කරේ. ඒකෙන්ද උන්ට නිග්‍රහ වෙන පරිදි කරුණා කරලා කතා කරන එක නවත්තන්න. අද ඔහොම මේ රටේ 100,000 ගණන් ජීවත් වෙලා ඉන්නේ. තමන්ගේ රට වෙනුවෙන් අම්මා තාත්තා අමතක කරලා, සහෝදරය අමතක කරලා, බිරිඳ දරුවෝ අමතක කරලා මේ රට වෙනුවෙන් ජීවිත දහස් ගණන් පූජා කරපු රණවිරෝ හින්දා තමයි අද ඔයාලා හොම ඉන්නේ. අනික තමයි නැගෙනහිර පළාතේ මම එදා යහපාලනය කියන දේ එද්දි නැගෙනහිර පළාතේ ජයഘോഷා ප්‍රීතිഘോഷා නැංගුවා. බයික් වල හෙල්මට් නැතුව වාලච්චේනේ මඩ කලපුව පාසිකුඩා මේ හැම පැත්තෙම ජයഘോഷා පෑන් බීවේ වෙන මොකේටවත් නෙමෙයි. නැවත වරක් මේ රට දෙකට කරන්න බලාගෙන අරමුණෙන් තමයි ඔය දෙක ඇති කරේ. ඉතින් මඩ කලපුවට ඒ හරියටම ගම් වතුර ටික දාපුවාම හිටියේ අපේ වීරෝදාර කොල්ලෝ ටිකයි හමුදාවේ නාවික හමුදාවේ හිටපු කොල්ලෝ ටිකයි ඒ වගේම සියලුම ත්‍රිවිධ හමුදාවල ඉන්න කොල්ලෝ ටිකයි. උන් ටික දවසක් නැතුව රෑ දවලක් නැතුව වතුරේ ඉඳලා පහරේ ඉඳලා බෝට්ටු වල ඉඳලා මිනිස්සුන් අසරණ මිනිස්සුන්ව බේරගත්තේ නැත්තම් ওই මිනිස්සු අද ඔහොම කතා කරන්නේ නැහැ. ඒ කොල්ලෝ කරපු කැපකිරීම තමයි ඒ තියෙන්නේ. මොකද අම්මා කෙනෙක්ගේ හරියට කිරි බීවනම් කවුරුත් ඔහොම කතා කරන්නේ නැහැ. මොකද මුල අමතක වෙන්න විදිහක් නැහැ ඇත්තටම කියනවනම්. මොකද මුල අමතක වීම තමයි මෙහෙම වෙලා තියෙන්නේ. අනික තමයි මේ රටේ තියෙන ප්‍රධානම එයාලට අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ මේ රටේ තියෙන ප්‍රධාන තැන් නැති කරන්න හමුදාව, ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ තියෙන දේවල් නැති කරන්න. හැබැයි කවදාවත් එහෙම වෙන්නේ නැහැ. මේ රට බේරගත්තේ වීරෝදාර රණවිරෝ. ඒ වගේම තමයි කියන්න ඕනේ මේ රට එදා 1948ේම කැරල් ඉඳලා ඊට කලින් ඉඳලා මේක සිංහලේ රට. අන්න ඒක හැමෝම අද අමතක කරලා තියෙන්නේ. ශ්‍රී ලංකාව පස්සේ හැදුනේ. සිංහලේ රට තමයි ශ්‍රී ලංකාවට පස්සේ පත් උනේ. මුලින්ම සිංහලේ රට. අපේ බුදුහාමුදුරුවෝ මේකේ තුන්වරක් වැඩම කරලා ලංකාද්වීපය ඇති කරලා බුදුහාමුදුරුවෝ රටේ බුද්ධ රාජ්‍යයක් බවට පත් කළා තමයි මේ රට මේවා කරේ. අන්නේ බුද්ධ රාජ්‍ය ඇති කරගන්න. බුද්ධ රාජ්‍ය නැවත වරක් ඇති කරන්න සියලු දෙනා වක්කීම කටයුතු කරන්න. හැබැයි මුලාමතක් කරන්න එපා. එදා බෝම්බ ටික බස්වල පුපුරද්දී, එදා පාරේ ගල් ගැහිලා හිටෙන් යද්දී මේ රටේ රණවිරෝ ටික කෙලින් ගිහිල්ලා යුද්ධයට ගිහිල්ලා රට වෙනුවෙන් ජීවිත දහස් ගණන් පූජා කරපු හින්දා තමයි අද සියලු දෙනාම ජීවත් වෙලා ඉන්නේ කියන කාර්යය මතක තියාගන්න ඕනේ හැමෝම. මොකද දිවි හිමියෙන් කටයුතු කරේ නැත්නම් අද ඔක්කොමලා මැරිලා. එදා පුපුරපු බෝම්බ ටික හොඳට මතකයි. බස්වල යන්න බැරුව සියලු දෙනා බයෙන් සැකෙන් ජීවත් වෙන්නේ. උදේට ගියපු මිනිස්සයා රෑ ගෙදර එන්න කීයද කියලා ඒ දේවල් ඔක්කොම අමතක වෙලා තියෙන්නේ. කරුණා කරලා සියලුම රටේ ඉන්න වගකිය යුතු දේශපාලඥයනි, වගකිය යුතු නායකයනි නැවත වරක් ප්‍රශ්නයක් ඇති වෙන්න දෙන්න එපා මේ රටේ. කරුණා කරලා දේශපාලඥයන්ගේ මොළ නැති දේශපාලඥයෝ මේ රටේ ඉන්නවා. අන්න එයාලා කරුණා කරලා මේ දේවල් දිහා බලලා හොඳ සිහි බුද්ධියෙන් කල්පනාවෙන් වැඩ කරන්න. නැවත වරක් ඉවරලා යුද්ධයක් කරන්න ආවොත් මේ රටේ යුද්ධ කරන්න යන්නේ සිංහල කොල්ලෝ ටික විතරයි. වෙන කවුරුත් එන්නේ නැහැ යුද්ධයක් කරන්න. අන්න ඒක කවුරුත් හොඳට මතක තියාගන්න. අද ජීවත් වෙලා ඉන්නේ කාර්යය ජීවත් වෙලා ඉන්නේ මේ වීරෝදාර රණවිරුවන් අවුරුදු 20 ගණක් යුද්ධ කරලා මේ බේරගත්ත රට හින්දා ඒ රට නැවත වරක් දෙකට වෙන්න දෙන්න එපා. මේ රට ජාතිය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න තවත් නිදිගත් සිහළුනේ වගේ ඉන්න එපා. එකාමෙන් එකතු වෙලා. මොකද අද ඔයාලා ඔය ජීවිතේ සතුටින් ගෙවන්නේ ඒ වීරෝදාර හමුදාව කැප කරපු කැපකිරීම නිසා. ඒකින්ද ඒක කවදාවත් අමතක කරන්න එපා. තෙරුවන් සරණ හැමෝටම.
මේ රට වෙනුවෙන් පෙළ ගැහෙන්න, රට වෙනුවෙන් ආරක්ෂා කරන්න, දිවි හිමියෙන් රැකගන්න, තමන්ගේ රට ජාතිය සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරනවාද? ඔහුව අනිවාර්යයෙන්ම ජීවිතේම රැකිනවා. ඒක සත්‍යයි නියත වශයෙන්ම. ඒ වගේම යම් කිසි කෙනෙක් මේ බුද්ධ ශාසනයට, මේ රටට අකයුත්තක් කරනවා නම් අනිවාර්යයෙන් මේ පුද්ගලයා විනාශ වෙන්නේ ඔහුගේ බලාගෙන ඉඳි යන්නේ දේ හැමෝම මතක තියාගෙන මේ රට වෙනුවෙන් පෙළ ගැහෙන්න එකතු වෙන්න. සියලුම ජාතික සංවිධානවල සහෝදරවරුනි සංවිධාන සියලු දෙනාම එකමුතු වෙලා මේ වෙලාවේ වැඩ කරමු. අනිවාර්යයෙන්ම මොකද රටේ තියෙන උද්ගත වෙලා තියෙන තත්ත්වයක් එක්ක තෙරුවන් සරණ හැමෝටම ජය වේවා.